ඔන්න අද කතාව අන්දවේ හරකුන්ට කීම. ඔන්න එක්කෝමත් එක රටක හිටියා අන්දරේ කියලා කපටේ. ඔන්න දවසක් රජතුමා අන්දරේට විශේෂ බාර දුන්න කාර්යයක් බාර දෙනවා. ඒ තමයි සීසෑමේ මංගල්‍යයට හරකුන්ට කීමේ කාර්යය. අන්දරේ රජතුමනි මම ඔහෙට මේ පාර විශේෂ භාරදූර කාර්යයක් බාර දෙනවා. ඒ කුමක්ද රජතුමනි? මෙදා පාර සීසෑමේ මංගල්‍යයට හරකුන්ට කීම මම ඔහෙට බාර දෙනවා. එහෙමයි රජතුමනි. මම එය අකුරටම සිදු කරන්නම්. ඔන්න සීසෑමේ මංගල්‍ය දවස උදා වෙනවා. කාල වේලාව ගත වී ගියත් සීසෑමට හරකුන්ගේ පැමිණීමක් නම් පෙනීමට නැහැ. මහේමති කෝ මේ සීසෑමේ මංගල්‍යයට හරකුන්? රජතුමනි තාමනම් හරකුන්ගේ පැමිණීමක් පෙනීමට නෑ. ඔන්න එතකොටම එතනට අන්දරේනවා. අන්දරේ කෝ සීසෑමේ මංගල්‍යයට හරකුන්? අවසරයි රජතුමනි. මම ඔබතුමා බාර දුන්න රාජකාරී අකුරටම ඉටු කරා. එහෙනම් කෝ හරකුන්? රජතුමනි මම ඔබතුමා රාජකාරිය බාර දුන්න දිනේම හරකුන්ට දැනුවත් කරා. සමහර හරකුන් ඔළුවත් දැනුවා. තව උන් ටිකක් උම්බෑ කිව්වා. අනිත් උන් ටික නම් නැට්ට වැනුවා. මම හිතුවේ උන් ඔක්කොම උදෙන්ම ඇවිල්ලා ඇති කියලා රජතුමනි. ඔහේ සීසෑමේ මංගල්‍යයට එන්නේ කියලා හරකුන්ට විතරද කිව්වේ? හරකුන්ගේ අයිතිකාරයන්ට කිව්වේ නැද්ද? ඉතින් රජතුමා කිව්වේ හරකුන්ට කියන්න කියලානේ. මම කිව්වේ හරකුන්ට විතරයි. හරකුන්ගේ අයිතිකාරයන්ට කියන්න කිව්වේ නෑනේ. ඔන්න පේනවනේ අන්දරේ කරලා තියෙන වැඩි. අන්තිමේදී රජතුමාට තේරුණා රජතුමා අන්දරේට කියපු විදිය තමයි වැරදි කියලා. ඔන්න පේනවනේ යම් දෙයක් හරියට කියන්නේ අහන්නේ නැති වුණාම වෙන දේ.